Hello, යාළුවනේ ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා චමා බෝයි ගේමින් YouTube channel එකට. ඉතින් ඔන්න අද සුපිරිම ගේම් එක කරගෙන ආවා. මචං මේක නම නම් මම කියා ගන්න දන්නේ නැහැ මචං. මේ වැටෙනවා The True Ingredients කියලා මචං. මේ ඒක තමයි මචං PC game එකේ නම බා. හරිද? මේ PC game එකේ වගේම හදලා තියෙනවා මචං mobile game එකක්. ඔන්න දැන් ඉතින් අපි මේ SpongeBob game එකේ අතුලට ආවා. PC game එකේ gameplay නම් දැකලා තියෙනවා මචං. ඇති වෙන්න මෙන්න මේ දැන් ඉතින් mobile gameplay එක ගෙනාවා මචං PC නැති කට්ටිය. ඔන්න මචං දැන් අපිට කැෆේ එක ඇතුළට මේ අද්දි පේනවා පැට්‍රික් පුක නටනවා මචං ඈ. ඔන්න මචං Crunchy Cans restaurant එකට ආවා මචං. ඔන්න මේ සාමාන්‍ය දවසක අපි ඔන්න මචං ඇතුළට යද්දින් පේනවා මේ මොකෙද්ද කොහේ දැක්ක නේද මතන් ආත් දෙකක් තියෙන මාළුවෙක් මචං. මොකෙද්ද මේ සාලෙද්ද මන් දන්නේ නැහැ. ඇත්තම මාළුවෙක් වගේ නිකන් මචං මේ පේනව නේද? මේ කෑ ගහනවා බම් මේ මොකට කෑ ගහනවද දන්නේ නැහැ. මොරෙද්දක් වෙලාද දන්නේ නැහැ. බලපන් කොක ඇත විතරක් මුගේ. ආල් මැස්සෙද්ද ශාලෙද්ද මු. මෙලෝ රහකට නැති මාළුවෙක් යාළුවනේ ඌ කෑ ගහනවා ළඟට යද්දි දැක්කද? ඌ මොකද්ද කියනවා නේ මන් දන්නේ. උගේ මේ කකුල් දෙක නැහැ මචං අත් දෙක විතරයි මිනිස්සුගේ වගේ තියෙන්නේ. පිස්සු යකෙක් යාළුවනේ පිස්සු යකෙක්. අපි යමම් මචං මේ ගේම් එක ප්ලේ කරන්න මෙන්න මේ ගෝතයාගේ දිහා බලන් ඉන්න බෑ මචං. එතකොට මෙලෝ රහක් නැති වෙනවා මචං ගේම් ප්ලේ එක. ඔන්න මචං අපි මෙතෙන් ඩාවට පස්සේ අපිට කියනවා අපි සාතරෙන් පිළිගන්නවලු මචං. අපිට මොනවද ඕනි කියලා අහනවා මචං. දැන් ඉතින් අපිට මොනවද ඕනි ඇත්තට? අම්මට මුංගේ ඕඩර් එකේ තනිකර තියෙන මචං හියුමන් පැටි විතරයි මචං. ඔන්න දැන් ඉතින් හියුමන් පැටි රෙඩි කරනකම් අපිට අතනින් ඉඳගෙන ඉන්න ඕනේ මචං. මේකේ හියුමන් පැටි කියද්දි තේරෙනවනේ මචං ඈ. මේ ගේම් මේ SpongeBob කියන කාටුන් එකේ තියෙන කෑම නෙවෙයි බං මේකේ තියෙන්නේ. මේ තනිකර හියුමන් පැටි කියන උඹලම තේරෙනවනේ බං මිනිස් මස්. ඔන්න මචං ස්ටෑන්ඩ් අප්ලු නැගිටලා යමම් මචං. එහෙනම් අතන්න මොකද වෙන්නේ කියලා බලන්න. මේක මචං හොරර් ගේම් එකක් මචං. ඉස්සරහට ගේම් ප්ලේ එක බලන්න සුපිරි ආතල්දී. ඕ මචං අපි ගහනවා මචං මේ අපි හියුමන් පැටි එක රෙඩි කියලා. ඒක රෙඩි නෙල්ලු මචං. මේ අපිට කියනවා මචං මේ පල්ලෙහාට ගිහිල්ලා පොඩි හියුමන් පැටි අරගෙන ආවිලා හදාගෙන කන්නලු. මුම් මාර සත්තුනේ මචං ඈ. අයියෝ සල්ලි දීලා රෙස්ටුරන්ට් එකකට ආවම ඔහොම කියනවද හදාගෙන කාපිය කියලා. දැන් අපි යම් පල්ලෙහාට යාළුවනේ. පල්ලෙහා තමයි මචං හියුමන් පැටි ටික තියෙන්නේ. ටෝච් එක ගාන් යන්නේ යාළුවනේ යටට. අර පේනවනේ බං මේකේ මේ PC game එක තරම් මේ game එක එච්චර මේ quality එක නැහැ මචං. ඉතින් එච්චර අන්න මචං Mr. Crab යනවා. මේ දොරවල් තාම අරින්න බෑ යාළුවනේ. ඔන්න ඉතින් PC එකක් නැති කට්ටියට මේ game එක කරන් play කරන්න පුළුවන්. මේ තියෙන මචං human patty. යකඩ පෙති වගේ නේ බා. ගබඩාවෙන් අපි human patty එක කරගෙන යන් උඩට ගිහලා කන්න. මිනිස් මස් කනවා යාළුවනේ මං. මේකේ මචං මේ එන ආතල් සිද්ධි ටිකක් ඉස්සරහට තියෙනවා. මේ මුල් ටික නම් පොඩ්ඩක් මට නම් කම්මැලි මචං. ඇත්තටම කිව්වොත් මේ මොනවද බං මේ ඉස්සෙල්ලාම ගිහිල්ලා හියුමන් පැටි හදාගෙන කන්න ඕනේ. හැබැයි මේකේ ස්ටෝරියක් වගේ තියෙන හින්දා ඉතින් අපිට මොකුත් කියන්නත් බෑ. ඔන්න මචං මම හියුමන් පැටිය ගෙනාවා. දැන් අරුගාවට යන්න ඕනේ. මේ දොර අරලා හරියන්නේ නැහැ නේ බම්මා. ඕ කියනවා මචං අපිට හදා good job ලු. මොකද්ද මොනවද කියනවා බං මට තේරුන්නේ. මට හරියට බලා ගන්න බැරුණා බං. අපි යන් දැන් මේක හදාගෙන කන්න. හියුමන් පැටි අපි මචං ඒක රෝස් වෙන්න දැම්මා. මේ මෝ හියුමන් පැටි දාලා හදන්නේ නැහැ බර්ගර් එකක් බං. ඔන්න පාම් බර්ගර් එකේ බනිස් එකේ යට කෑල්ල ගත්තා. කොයි බං හියුමන් පැටි එක? අන්න දැන් මචං හියුමන් පැටි එක හරියනකන් ඉන්න ඕනේ. අන්න මචං හරි. ඒක කර වෙලා යකෝ. කර වෙච්ච හියුමන් පැටි එක කන්න යන්නේ යාළුවනේ. අනේ මචං ඔය දින්න අපි හදාගත්ත බර්ගර් එක කන්න කලින් අපි එළියට යන් යාළුවනේ. ඕ ඔන්න යාළුවා අපි හදාගත්ත යකෝ. උඹෙන් ඉල්ලන්න හිටියේ නෑ. මෙතනින් ඉඳන් කණ්ඩලු යාළුවනේ. කාගෙන යනවා මචං. හරි මචං. දැන් ඔන්න මචං අපි යන් බිල ගෙවන්න. ඔන්න මචං ඌ ගාණක් කියන ඩොලර් 78යි ගාණක් බං. එච්චර මොකටද බං මේක බර්ගර් එකකට යකෝ. අපිම හදාගෙන කාලා මෙලෝ රහක් නැහැනේ.
වට කියලා ආද්දි මචං මූ මචං මේ 10න් 10 වැඩි කරනවා දැක්කද 78යි 77යි දැන් 87යි මූ බලන් උනේ බං මේ ඊතර අපි මහදාගෙන කාලා එහෙම ආද්දි මූ මේ දැක්කද 98ක් කරා දැක්කද යාළුවනේ මූ 11 වැඩි කරනවා මූ කියනවා ඔව් ඉතින් යකෝ අපි ගාව නෑනේ මචං 100ක් දැන් අපි කිව්වා මචං 100ක් නෑ කියලා මූ ඒත් ගාණන් වැඩි කරනවා යාළුවනේ මූ ඩොලර් 100ක් ඉල්ලනවා කොහෙන්ද ඩොලර් 90 ගණන් තියෙන්නේ කියන්කෝ ඕන්නම් ගෙදර ගිහලා ගෙනල්ලා දෙන්නම් කියද්දි මූ එහෙමත් බෑ කියනවා යාළුවනේ මූත් එක්ක කොහමද කියපන් කොයා මේව කරන්නේ දීයෝ සාකි මං ගාව දැන් නෑ හරකෝ මං ගෙදර ගිහලා ගෙනල්ලා දෙන්නම් කියද්දි උඹලා කැමති නෑනේ අප්පට සිරි මේ මොකද මිස්ටර් ක්‍රැබ් නේද යාළුවනේ අතේ විතරක් දට්ටිකි ඔන්න මචං දැන් තමයි හරියටම ගේම් එක පටන් ගන්න බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා යාළුවනේ අම්මට සිරි මචං අපි හිර කරලා මචං අම්මට සිරි මේ අර අරුණේද මං කාටුන් එකේ ඉන්න මුගේ නම නම් මං දන්නේ නැහැ බං මෙන්න මේ පොඩි අරණිගම මොකක්ද අරණිගම පිපිඤ්ඤා කරලක් වගේ ඉන්න ඩයල් එකනේ මචං ඌව මචං මූ හිර කරලා මෙන්න මේ කේජ් එකේ මූ මචං ඒ කාටුන් එකෙත් බං අර මේ උන්ගේ කෑම හදන ඉන්ග්‍රීඩියන්ට්ස් එක නෝවන්නේ මූ ඒක හොයන්න ඇවිල්ලා මචං මූව මේ හිර කරලා මචං දැන් මේ දොරට මචං පාස්වර්ඩ් එකක් තියෙන මේකක් දාගෙන අපිට යන්න තියෙන්නේ බේරිලා මේකගේ හැටි බලහංකො මුනිකම් මූ නම් ඇත්තටම නිකන් පිපිඤ්ඤා ගෙඩියක් වගේ බං දැන් මචං අපිට පාස්වර්ඩ් එකක් හොයාගන්න දෙනවා මචං පාස්වර්ඩ් එක ලේසිම ලේසි බං ඔය මේ කාමරය ඇතුලේ තියෙනවා මේ මචං ලේ මොනවද ලේ සිංහල ලේ නෙවෙයි මචං ඒ නිකන් ලේ මොන ලේද දන්නේ මේ තියෙන මචං මෙන්න මෙතන පාස්වර්ඩ් එක ගහන් දෙන්නේ එතන මචං පේනවනේ උඹලා උඩින් තියෙනවා මේ සලකුණු ටික පළවෙනි මාළුවෙක් ඊට පස්සේ තරුවක් ඊට පස්සේ කොටුවක් ඊට පස්සේ රවුමක් දැන් මචං අපිට ඔය කාමරෙන් හොයාගන්න තියෙන්නේ මේව ටික දැන් උඹලට පේනවා මෙතන මේ මාළු කට තුනක් තියෙනවා මචං එතකොට එතන මාළුව හිටපු ලකුණ දෙන්න මචං 3 තේරුණාද උඹට හොයාගන්න ලේසි එතකොට අන්න අතන එක තරුවක් තියෙනවා හරිද මචං එක තරුවයි අතන එක තරුවක් තියෙනවා එතකොට තරු දෙකයි එතකොට ඒ අර තරුව වගේ තිබ්බ තැන දෙන්නේ දෙක බා දැන් පෙට්ටි කීයක් තියෙනවද කියලා බලපන් මචං මෙතන පෙට්ටි 4යි මචං අතන එක පෙට්ටියයි එතකොට 5යි මචං 3යි 2යි 5යි ඊට පස්සේ මචං මෙන්න රවුම් තිබ්බ තැනට මෙතන බෝලල් දෙකක් තියෙන මොනවද දන්නේ නැහැ මචං රවුමට තියෙනවා ඒක තමයි මචං එතකොට එතනත් 2යි 3යි 2යි 5යි 2යි නේ මචං ගහලා බලමු යාළුවනි දැන් තියෙන්නේ 4යි මචං චරි ගාන්න යාළුවනි විජාට අපි මූවත් අරන් මෙතනින් පැන ගමු යාළුවනි ඔන්න මචං එහෙනම් ගිහුවා පළවෙනි මාළුව 3 දෙනයි ඊට පස්සේ තරු 2යි මචං ඊට පස්සේ මචං පෙට්ටි 5යි මචං රවුම් 2යි දැන් කෙලිම දොර අරන සද්ද එනවා බං අන්න දොර අරුණා යන් යකෝ එළියට ජාඩි ගිහිල්ලා මූ අරුව බේර ගන්න ඕනේ මචං අරුව බේර ගන්න මචං පොඩි මේ යකඩ මේ ඉන්නක් තියෙනවා ඒක අරන් එන්න ඕනේ බං උඩින් ඉඳන් යාළුවා මං උඹව බේර ගන්න උඹ න යාළුවෙක් නෙවෙයිද ඉක්මනට යන් යාළුවනි මෙන්න මේකේ තියෙන්නේ මචං මේ ඉස්සෙල්ලා හියුමන් පැටි ගෙනියන්න ආව කාමරේ බං මේ තියන්නේ මෙන්න මේකෙන් තමයි බං අරුගේ මේ කේජ් එක අරින්න ඕනේ අපි ගිහලා ඉක්මනින් අරිමු යාළුවනි මෙතන මචං මොනවද දන්නේ ඇලේ තියෙන්නේ නේ ඔන්න මචං දොර ඇරියා මචං පව් වහින්සකියා ඉඳහම් මේක තියලා එන්න ඕනේ නැත්තම් අපිට යන්න බෑ අර දොරෙන් යන්න බෑ කියන එක තේරෙන්නේ නැද්ද හරකෝ මේක මචං එතනින් විතර අපිට පැන ගන්න තියෙන දොර මචං මම මේ මචං සරලව උඹලට ගේම් ප්ලේ එක ගේන්නේ බම් මේකේ PC ගේම් ප්ලේ මම බැලුවා බම් හරිද දැන් එතකොට මොබයිල් එකේ තියෙන්නේ ඒකම තමයි දැන් ඔන්න මචං ඉතින් තිබ්බ යකඩ ඉන්න දැන් යම් මචං අපි අරුත් එක්කම පැනලා යන්න කොයි මේ හකරා වරෙන් යකෝ අවු ගාවට ගිහලා අපි කතා කරන්න ඕනේ යාළුවනි ඌ කියන මචං බේරගත්තට thank you කියලා හරි මචං ඒක අවුලක් නෑ මචං ඌවත් මේකෙන් එළියට ගෙනියන්න කියනවා මචං හරි ඉතින් අපි ගෙනියමු මේ මන්නම් මේ අර කැස් දෙකක් තියෙනද බං කාටුන් එකේ මට එච්චර ගාන්න නෑ මේ මුගේ ඇස් දෙකක් තියෙනවනේ බං මට මතක නිකන් අර එක හැක් වගේ අපි මොව පොඩ්ඩක් මඩවමු පස්සේ ආයි ෂෙන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ
මූ ඇවිදින විදිය බලලා මූ නම් පිටසක්වලෙක් වගේ බං ඈ. මේ මොහොදු සත්තු ඉන්නවද කියපන්කෝ මන්න දැකලා නැහැ බං. මූ නම් පිටසක්වලෙක් වගේ මචං. කොස්තාපල් පොඤ්ඤසෝම වගේ නිකන් ප්‍රවුලක් තියෙනවා. දැන් මචං අපි යමු මෙතන කාමරේට. ඔන්න මචං අපි ආවා. කොහෙන්ද පැනලා යන්න තියෙන්නේ කියලා දන්නේ නැහැ මචං. එතනින් යන්න බෑ වහලා. මෙන්න මචං මෙතනත් පොඩි ලොකර් එකක් තියෙනවා මචං. මේ ලොකර් එකේ අපිට මේක හොයාගන්න ඕනේ පාස්වර්ඩ් එක හොයාගන්න ඕනේ. ඒක හොයන්න යන්න ඕනේ ආපහු අපි හිටපු තැනට මචං. කොහෙද යන්නේ යාළුවා මෙහෙ වරෙන් පස්සෙන් මගේ. මේ කාමරේ නෙවෙයි යාළුවනේ එහා පැත්තේ කාමරේට යන්න ඕනේ. මෙන්න මේ කාමරේ මචං ඇරියාම තියෙනවා පේනවනේ උඹලට කම්පියුටර් අම්මට සිරි. බලංකෝ ඒ PC එක. මොකද ලින්ක් එකක් තියෙනවා මචං ටච් කරන්න කියන්නේ මොන වගේ ලීක් එකක්ද දන්නේ නැහැ බං. ඕව බලන්නත් බෑ. අම්මට සිරි. පාස්වර්ඩ් එකක් යනවද ඒකේ? ඕ මචං මේකේ පාස්වර්ඩ් එකක් යනවද? සින්දුව බලහන් කුලල්ලේ. පහයි. මු මරු ආතල්ලයක් වෙදීලා තියෙනවා. බින්දුවයි. සින්දුවක් අහගෙන යකෝ මෙච්චර මේ මැරෙන්න වෙట్లా ඉද්දි බං මුන් සින්දු දාලා තියෙනවා බං මෙතන. 8යි. ජාට ගහපන් ගුයිලංග මේක. යන්න. නම මචං එහෙනම් අපි යන්න ඕන. උඹ මොකද මෙතන කරන්නේ? උඹ නිකන් මේව දිහා කට නිකන් ඇස් දෙකත් ලොක් කරගෙන බලන් ඉන්නවා. දකලා නැහැ වගේ දුවන් ජාඩු දුවන්. ජයි යාළුවනි. වරෙන්. මූව මචං එක්කන් යන්න බෑ නැත්තම් එහෙම මේ. ආපු වාපස්සට මූව හොයන්න දුවන්න වෙනවා අපිට යාළුවනි. අපි එහෙනම් යාළුවනි මේ ලොකර් එක අරිමු. ඔන්න මචං පළවෙනි පාස්වර්ඩ් එක ගහපන් විජාට. පහයි බින්දුවයි යාළුවනේ බින්දුවමයි. ඊට පස්සේ තිබ්බේ මට මතක විදියට 8යි 9යි යාළුවනින්. ඔන්න මචං ඇරුණා. මේ තියෙන්නේ මචං අර කෑම එක හදන ඉන්ග්‍රීඩියන්ට්ස් එක ට්‍රූ ඉන්ග්‍රීඩියන්ට්ස් එක මචං. මූ ආවේ කොහොන්න මූ ඒක දැක්ක විතරයි පෙරේතයා වගේ දැන් ඒක ගන්න යන්නේ යාළුවනි. මොනවද කිව්ව තේරුණෙත් නෑ. අන්න මචං අර කොට පිවිඤ්ඤා කරලා ගන්න. අප්පට හුඩු. ඒකට මට ට්‍රැප් එක කටවලා තිබිලා තියෙන්නේ මචං. දැන් අපිට තියෙන්නේ මෙතනින් බේරලා යන්න මචං. දැක්කද යාළුවනි ස්පොන්ජ් පොප් ගේ සයිස් එක. දැන් ඔන්න යාළුවනේ මෙතින් දැන් තමයි සුපිරියටම ගේම් එක පටන් ගන්න. දැන් ලේසි නෑ යාළුවනි. එහෙනම් අපි යන්ත. මේක මචං උඹරලට කියන්න බං හෙන ගේමක් දුන්න බං මේකේ තන හොයන්න බෑ බං. හරි මේකේ අපි දුවගෙන ගිහින් මගකට යද්දි නිකන් අමුතු සද්දයක් එනවා බං. මේ ස්පොන්ජ් බොබ් වෙන. එතකොට ආපස්සට දුවන් එන්න ඕනේ. එතකොට තමයි ඔන්න ඔය හරියක තියෙන දොරක් කැරෙන්නේ බං. ඒ දොරෙන් ගිහිල්ලා මචං අපිට වෙන දොරකින් පයින්න තියෙන්නේ. මේක මචං මම මේ හෙන ගේමක් දුන්න බං. මොකද මේ රන් කියන බටන් එකයි මේ ඔය ජොයිස්ටික් එකයි මේව කරගෙන බං හරවන්න හෙන අමාරුයි. ඒ හින්දා මචං පොඩි මේ අපේ මල්ලිගෙමුත් පොඩි සප් එකක් අරගෙන තමයි මචං ඕක මං කරේ. ඒ හින්දා වැඩි හිතන්න උඹට එක දිගට ගිහලා දැක්කනේ දරුවෝ එනවා දැක්ක ගමන් මචං මේ ඔන්න ඔය විදිහට ආපස්සට දුවපන්. පොඩ හිර වෙනවා බං ලේසි නෑ. මේ දිවිල්ලක් තමා තියෙන්නේ යාළුවනි දුවහන්. මචං ආයේ හිමීට යන්න බෑ කෙලිම ඔය රන් කියන එකෙන්ම යන්න ඕනේ මචං. හරිද? ඕක මචං ගියාට හෙන අමාරුයි බං. ඔන්න ඔය ඒ දොර ගාවට ගිහිල්ලා බං ඒ පාස්වර්ඩ් ගහන්න මේ එනම අමාරුයි බං. ඔය දැන් ආපස්සට දුවනවා බං තේරෙනවනේ. උට අහුනොත් මචං ගේම් එක ඉවරයි මචං. ආපහු අපි දුවන තැන ඉඳන් තමයි පටන් ගන්නෙ. දැන් දුවන තැන කියන්නේ අර දුවන්න පටන් ගත්ත තැන ඉඳන් පටන් ගන්න එක. දැන් ඌ එනවනේ බං. ඔය පේනවා බිත්ති වලත් එක්ක ඇතිලි යන්නේ බං. ඒ තරමට මේක පොඩ්ඩක් එන අමාරු කරා. කන්ට්‍රෝල් පොඩ්ඩක් අමාරු බං. සෙන්සිටිව් පොඩ්ඩක් වැඩි වගේ මේකේ. බිත්ති වලත් එක්ක ඇතිලි උඹලා හිතන්න එපා වැඩි. මේ තියෙන මචං මෙතනින් තමයි පැනලන් දෙන්නේ. උඹලට මේකට මචං මේ පාස්වර්ඩ් එක මේ කියන්නේ පොඩි මේකක් තියෙනවා පාස්වර්ඩ් එකක් බං. මම ඒක උඹලට කියන්නම් ඒ විදිහට ඔය අකුරු ටික ඔබන්න ඕනේ බං. අරු ආව යාළුවනි. දැන් ආපහු දුවන්න තමයි තියෙන්නේ. ඉස්සරහට ගිහිල්ලා මං කියලා දෙන්න උඹලට ඒ දොර අරින්න පාස්වර්ඩ් එක. ඒක මචං පාස්වර්ඩ් එක කියන්නේ ලව් කියලා මචං ගහන්න ඕනේ. LOV ගහන්න ඕනේ බං. හරිද? ඒ අකුරු හොයාගන්න අමාරුයිනේ බං. ඒ අකුරු තියෙන විදිහට මචං ඒ කියන්නේ අර දැන් L අකුර තියෙන්නේ කී වෙනියටද O අකුර තියෙන්නේ කී වෙනියටද කියලා දැනගත්තාම බං අපිට ඒ අර
ඒ ගාන විතරනේ බං ඔබන්න ඕනේ බං. ටච් කරන්න ඕනේ. දැන් මං ඒ විදිහට බං හොයාගත්තා බං. ඒ විදිහට මං ඔබට මේක ඉස්සරහට දාන්නම්. කියන්නේ කියන්නම් දොර හරි. දැන් ඉතින් දිවිල්ල තමයි යාළුවනේ තියෙන්නේ. ගිනි කසයා වගේ. ඉතින් වේග බට්ට වගේ දුවනවා. අර ස්පොන්ජ් බොබ් පිස්සු ඇදලා මගේ පස්සෙන් පන්නනවා යාළුවනේ. යමකෝ විචාරට මං ඔබට ඒක කියලා දෙන්නම්. ඒ දොර ගාවට ගිහිල්ලා. මේ මචං උඹලා ඒ ගේට්ටුව ගාවට ගිහලා මචං T අකුර එක පාරකුයි Y අකුර පස් පාරකුයි U අකුර 6 පාරකුයි මචං I අකුර එක පාරකුයි ඔබපන් මචං. එතකොට ලව් කියන වචනේ ගානට හැදෙනවා බං. හරිද? මං ඒක හොයාගෙන තමයි මචං මේ දෙපාර තුන් පාර ප්ලේ කරලා දොර අරගත්තා මචං. දොර අරගත්තාම කෙලින් මෙන්නේ අපේ ශ්‍රේක් මල්ලි. ශ්‍රේක් නෙවෙයි මචං ග්‍රේක්. උඹට කලින් මතකයි මං ගෙනාවා මේ අර ස්කේරි නයිට් ඇට් මේ ග්‍රේක් කියන ගේම් එක මචං. මේ ඉන්නේ ග්‍රේක් කරින්නේ මචං. පස්සෙන් ඉන්නේ අපි මචං. අර මාළුවා කියන්නේ මචං අපිලු. පේනවා මචං ක්‍රේක්. එලින්ම අපේ තග් ලයිෆ් එක ගත කරන ක්‍රේක් ඉන්නවා එතන. මේ පැත්තෙන් ඉන්න නිකන් මූණ නිකන් පුස් කාපු අපේ ස්පොන්ජ් බොබ්. බලමු මචං කරට පොඩි මේකක් යන්නේ කෙලින්ම. බලමු මචං මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරපල්ලා. නැත්නම් ඉතින් උඹලාට මේ වගේ සුපිරි ගේම් ආතල් බාන්න වෙන්නේ නැහැ ඉස්සරහට. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන ඉන්න මේවා බලන්න ආසනේ නම්. ඔන්න මචං කරට පේනවනේ මචං කෙලින්ම අර නිකන් මේ කවුබෝයි සීන් එකේ මචං මෙතන වලියේ යන්නේ. අරු ගාව පොඩි පිස්ටල් එකක් තියෙනවා. මූ ගාව මුකුත් නැහැ තාම. අර පස්සෙන් ඉන්න මචං අපි අර යූ කියලා පෙන්නන්නේ බා. අමර්සිරි මචං ශ්‍රේක් බේරුණා මචං මේ ස්පොච් බෝඩ් මේ උණ්ඩෙන්. උඹ ඒකෙන් දෙන්නේ කියලා ඔන්න මචං ශ්‍රේක් ගත්ත. කෙලින්ම මෝටාර් එකක් කෙලින්ම තියන්න යන්නේ මචං. අරුගේ පුක කුඩු වෙන්න. ඔන්න මචං තියන්න යන්නේ එහෙනම්. ඔන්න මචං තිබ්බා එහෙනම්. ඔන්න ඉතින් අපේ ස්පොන්ජ් බොබ් එතන මචං අඩු වුණා මචං. දැන් ඔන්න ඉතින් ගේම් ප්ලේ එක ඉවරයි බං. හරිද? ඒක පොඩි ගේම් එකක් උඹලා මේක අතල්ලේ ප්ලේ කරලා බලන්න පුළුවන්. ඉතින් PC එකක් නැති අයට ප්ලේ කරන්න දායි මචං. මම මේ මොබයිල් ගේම් එක උඹලාට ගෙනාවේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මචං ලින්ක් උඹලත් අරන් ඩවුන්ලෝඩ් කරන් ප්ලේ කරවලා මචං. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරවලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න ඉල්ල. එතකොට තමයි මම දාන වීඩියෝ එක උඹලා ළඟටම ගෙන්න ගන්න ඕනේ. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු යාළුවනේ. නම් අපි ගිහින් එන්නම්. බයි බයි යාළුවනේ.